Hello guys, welcome back to my YouTube channel. ඔන්න හරියටම අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තව එකම එක දවසයි. අපි මේ 31st කැන්ඩි තිලක වර්ධනයකට යන ගමන් shopping පාරක් දාන්න. ඔන්න දැන් අපි මේ තිලක වර්ධනයකට ආවා. දැන් මේ shopping කරන්න. අපිට ඕනේ නේද? අනාරියකට හරි. මේක ඕනේ. නෑ මේක නෙමෙයි අර මේක බෙඩ් එක ගාව දාන්න. ඒක තමයි. අරක නෑ. එපා ඒකනේ. ඒකේ අර ගෑලි. යටි ගාන. දැන් නම් ඉතින් හොඳටම බඩගිනි. දැන් ඉතින් ලන්ච් එක ගන්න තමයි තියෙන්නේ. ඔන්න අපි රොයල් මෝල් ෆුඩ් කෝට් එකට ආවා ලන්ච් එක ගන්න. ඉතින් shopping කරලා ඉවර වෙද්දී දැන් වෙලාව නම් 6:00 විතර වෙලා. දැන් නම් ඉතින් මහන්සිත් එක්ක වොෂ් එකක් එහෙම දාලා නිදා ගන්න තමයි හදන්නේ. මොකද හෙට ආයේ 12ට අවදි වෙන්නත් ඕනනේ. ඉතින් 2026 නව වසර මෙන්න මේ විදිහට ආරම්භ වුණා. ඉතින් පොල් තෙල් පහන් පත්තු කරලා කිරි උතුර වෙලා මේ විදිහට තමයි අපි නව වසර බාරගත්තේ. වොෂ් එකත් එහෙමත් දාගෙන මම මේ ලේස්ති වෙන්නේ උදේ පාන්දර කිරිබත කපන්න. ඔන්න ඉතින් 2026 මුල්ම දවසේ උදෙන්ම නැගිටලා මම මේ කිරිබත කපනවා. ඉතින් මම හිතනවා අදින් පටන් ගන්න නව වසරේ හැම දවසකම පුළුවන් උදෑසනම නැගිටලා මගේ වැඩ ටික ප්ලෑන් කරලා කරන්න. ඉතින් 2026 නව වසරට ආශිර්වාද පතාගෙන කිරිපිඩු එහෙමත් හදාගෙන කැවිලි පෙවිලි පළතුරු මේ හැම දේම හදාගෙන ඒවයි අග්‍ර කොටස බුදුන් වහන්සේට පූජා කරන්න බුද්ධ පූජාව ලෑස්ති කරන ගමන් තමයි මම මේ ඉන්නේ.
පූජාවත් ඉතින් උදේ පාන්දර පූජා කරා. ඔන්න ඉතින් මම දැන් චිකන් එකක් හදන්න යන්නේ. මොන වෙනවද? කරපෝෂා ලුණු කුරුඳු සුදු ලුණු ඉඟුරුයි මික්ස් කරලා සහ කරවුඹු නැටි දෙකක්. තෙල් ටිකක් දානවා රත් වෙනවා. දැන් ඉඟුරු ටික දානවා. ඊට පස්සේ කරපෝෂා කුරුඳු පොඩි දෙකක් එවැගේම කරවුනේ ටික එකතු කරනවා. ඊට පස්සේ අපි චිකන් ටික දාලා මේකට කලවන්න කරනවා. ඊට පස්සේ වතුර ටික අපි මේකට දානවා තැම්බෙන්න. දාලා හොඳට කලවම් කරනවා. කෑවා කාලිවර වෙලා නෑවා මේ තමයි මං ගෙදරට අඳින්න ගත්ත ඇඳුම අලුත් වෙනවා. ඉතින් මේ විදියට තමයි අලුත් අවුරුද්දේ ජනවාරි 1st ගත වෙන්නේ. දැන් නම් හොඳට වටිනවා. ඔයාලට පේනවා ඇති. එහෙනම් අදට ගිහින් එන්න. ලැබුවා 2026 නව වසර ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.